ඉතින් යාළුවනේ මේ දවස්වල Avengers Doomsday ගැන කතා බහ වැඩි වෙද්දී අපිට අමතක වුණු එහෙමත් නැත්නම් මගහැරුණු ලොකුම චරිතය තමයි Kang the Conqueror. මොකද මේ Kangට ඇත්තටම වුණේ Ant-Man Quantumania එකේදී අපි දැක්කේ Kangගේ ආරම්භය විතරයි. හැබැයි එතනින් එහාට එයාට මොකද වුණේ කියලා Marvel අපිට හරියටම විස්තරයක් දුන්නේ නැහැ. ඉතින් අද අපි සාකච්ඡා කරමු Loki series එකේ තියෙන රාස් මේ Secret Timeline එකේ ඇත්තම කතාව සහ Kangගේ ඉරණම ගැන. මම Mike Talks එහෙනම් වැඩේ පටන් ගමු. අපි මේක ප්‍රධාන කරුණු කීපයක් යටතේ බලමු. මුලින්ම අපි Secret Timeline එක ගැන කතා කරමු. ඔයාලා හිතන්නේ නැති මේක නිකන් කාල රේඛාවක් කියලා. ඒත් ඇත්තටම මේක EU Remans විසින් ගොතපු ලොකු සිරගයක් වගේ දෙයක්. මේක තේරුම් ගන්න මම ලස්සන උදාහරණයක් කියන්නම්. ඔයා නූලක් අරන් බැලුවොත් දුරට පේන්නේ තනි කෙලින් ඉරක් වගේ. ඒත් ඒක ඇස් ළඟට අරන් බලද්දි ඒක ඇතුලේ නූල් දහස් ගණනක් පැටලිලා තියෙනවා නේද? Secret Timeline එකත් අන්න ඒ වගේ. Earth 616 universe එකේ තියෙන කාල රේඛා රාශියක් එකතු කරලා තමයි EU Remans මේක පවත්වාගෙන යන්නේ. එයා කියන විදිහට එයා මේක මල්ටිවර්ස් එකෙන් වෙන් කරලා ආරක්ෂා කරන්නේ තවත් මල්ටිවර්ස් වෝර් එකකට මේ කාල රේඛා සම්බන්ධ නොවී ඉන්නයි. හැබැයි මෙතන තියෙන භයානකම දේ තමයි ෆ්‍රීඩම් එකක් නැතිකම. උදාහරණයක් විදිහට Avengersලා Endgame එකේදී time travel කරන එක Secret Timeline එකේ කොටසක්. ඒ කියන්නේ ඒක EU Remansගේ plan එකට අනුව වෙන්නම ඕන දෙයක්. හැබැයි ඒ වෙලාවේ Loki Tesseract එක අරන් පැනලා යන එක Secret Timeline එකට අයිති නැහැ. ඒක තමයි Nexus event එකක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ Nexus event එකක් සිද්ධ වුණොත් TVA එහෙමත් නැත්නම් Time Variance Authority එකෙන් වහම ඇවිත් ඒ පුද්ගලයාව අල්ලාගෙන ඒ අලුත් කාල රේඛා මකා දමනවා. ඒකට තමයි prune කරනවා කියන්නේ. එහෙම කරන්නේ ඒ අත්ත දිගටම වර්ධනය වුණොත් තවත් භයානක Kang කෙනෙක් බිහි වෙන්න පුළුවන් නිසායි. ඔයාලා හිතන්න අපේ ජීවිතේ අපි ගන්න පුංචිම තීරණය පවා TV එකකින් කලින්ම තීරණය කරලා තියෙනවා නම් ඒක කොයි වගේද කියලා. දැන් අපි බලමු මේකේ තියෙන ලොකුම පටලැවිල්ල. ඒ කියන්නේ යුනිවර්ස් සහ ටයිම්ලයින් අතර වෙනස. අපි ඒක Iron Man ව පාවිච්චි කරලම තේරුම් ගමු. අපි අවුරුදු 1130 දැක්කේ Earth 616 කියන යුනිවර්ස් එක. ඒක ඇතුලේ තමයි Tony Stark Iron Man වුනේ. දැන් හිතන්න 2012 නිව්යෝර්ක් සටන වෙලාවේ Tony Starkගේ හදවතේ තියෙන ආර්ක් රියැක්ටර් එකේ දෝෂයක් වෙලා එයා එතනම මැරුණා කියලා. එතකොට අලුත් යුනිවර්ස් එකක් හැදෙන්නේ නැහැ. එතනදී වෙන්නේ ඒ යුනිවර්ස් එක ඇතුළේම අලුත් ටයිම්ලයින් අත්තක් බී වෙන එකයි. ඒ කියන්නේ බ්‍රාන්චස් බී වෙනවා. ඒ අලුත් ටයිම්ලයින් එකේදී අල්ට්‍රා නැතින්නේ නැහැ. ඒ වගේම ඇවෙන්ජර්ස්ලා අතර සිද්ධ වුණු සිවිල් වර් එකක් වෙන්නේ නැහැ. මේ වගේ එකිනෙකට වෙනස් කතන්දර මිලියන ගණනක්ම එකම යුනිවර්ස් එකක් ඇතුලේ තියෙන්න පුළුවන්. ඉතින් What If series එකේ අපි දකින්නේ අන්න ඒ වගේ වෙනස් වුණු ටයිම්ලයින් අතු තමයි. ඉතින් EU Remans කලේ Tamanගේ evil variants-ලා බී වෙන්න පුළුවන් හැම ටයිම්ලයින් අත්තක්ම මකා දමන එකයි. දැන් අපි බලමු ටෙම්පරල් ලූම් එක ගැන. මේක TV එකේ හදවත වගේ. මෙයා කරන්නේ මල්ටිවර්ස් එකේ තියෙන අමු කාලය පිරුපහදු කරලා එකම මාවතකට එකතු කරන එකයි. මේක ඇත්තටම fail safe system එකක්. ඒ කියන්නේ TV එකට පාලනය කරන්න බැරි තරම් branches වැඩි වුණොත් මේ machine එක active වෙලා අනිත් හැම කාල රේඛාවක්ම විනාශ කරලා Secret Timeline එක විතරක් ආරක්ෂා කරනවා. අපි හැමෝම දන්නවා headphone wire එකක් පැටලුනම තියෙන අමාරුව. ටෙම්පරල් ලූම් එක කියන්නේ අන්න ඒ වගේ දෙයක්. මල්ටිවර්ස් එකේ පැටලිලා තියෙන දහස් ගාණක් වයර් ටික ලියලා ඒවා එකම පිළිවෙලකට ගැට ගන්න එක තමයි මේ මැෂින් එකේ වැඩේ. හැබැයි EU Remans මැරුණට පස්සේ අතු බෙදෙන වේගය වැඩි වුණා. ලූම් එකට දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා පීඩනය වැඩි වුණාම ඒක පිපිරෙන්න පටන් ගත්තා. ඔයාලා TV එකේ ස්ක්‍රීන් වල දැකලා ඇති. සුදු ඉරට උඩින් රතු පාට ඉරි දෙකක් තියෙනවා. ඒ රතු ඉර පහු කරනවා කියන්නේ කාල රේඛා පාලනයෙන් වෙන් වෙලා මල්ටිවර්ස් එකේ අනිකුත් අනතුරුදායක කාල රේඛා එක්ක සම්බන්ධ වෙනවා කියන එකයි. ඒකෙන් ඇති වෙන්නේ විශාල මල්ටිවර්ස් වෝර් එකක්. ඉතින් මේ පද්ධතිය ඇතුලේ කාටවත් Tamanට කැමති දේ කරන්න නිදහසක් නැහැ. EU Remansගේ plan එකේ නැති දෙයක් කළොත් TV එකෙන් ඒ අයව මකලා දානවා. මේ පාලනයට කැමති නැති නිසායි Loki සහ Sylvie EU Remans මරන්නේ. අවසානයේදී Loki තේරුම් ගන්නවා මැෂින් එකකින් කවදාවත් ජීවමාන කාලේ පාලනය කරන්න බෑ කියලා. මැෂින් එකත් එහෙමත් නැත්නම් ලූම් එකක් වැඩ කරන්නේ ඒකට ඕන දේ විතරයි. ඒත් ජීවින්ට Tamanගේ නිදහස ඕනේ. Loki Tamanගේ හැම යාළුවෙක්වම හැම ලෝකයක්ම බේර ගන්න ඕනේ නිසා අන්තිම තීරණය ගන්නවා. එයා අර ලූම් එක Tamanගේ හතින් කඩලා ඒ විසිරී යන කාල රේඛාවල් ඔක්කොම එකතු කරලා ඒවට පණ දෙනවා. එතනදී තමයි මේක Tree of Life බවට පත් වෙන්නේ. Loki දැන් මේ මැද වාඩි වෙලා හැම කාල රේඛාවකටම අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. දැන් කාටවත් TV එකෙන් බය වෙන්න ඕනේ නැහැ. ඕනෑම කෙනෙකුට Tamanට ඕන විදියට තීරණ ගන්න පුළුවන්. හැබැයි ඒ නිදාස එක්කම ආපු ලොකුම අනතුර තමයි Kang. Loki කාල රේඛාවන්ට නිදාස ලබා දීමත් එක්කම අර කලින් හිර කරලා හිටපු Council of Kangsලාට දැන් මුළු මල්ටිවර්ස් එක පුරාම ගමන් කරන්න පාරවල් හැරලා තියෙන්නේ. Loki ගත්ත තීරණය නිසා Kang නැති වුණා කියලා හිතනවා නම් ඒක වැරදි. ඇත්තටම Loki මෙතනදී Council of Kangs වලට පාරක් අදලා දීලා තියෙන්නේ. ඉතින් Marvel විසින් Kang Dynasty කියන නම අයින් කළාට අනිවාර්යෙන්ම මල්ටිවර්ස් කතාව ඉවර කරන්න නම්
කෑන්ම ආපව් ගෙන්න්නම වෙනවා. මොකද ඩොක්ටර් ඩූම් එන්නේ මේ මල්ටිවර්ස් අවුල අස්සෙන්මයි. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද? ලෝකි කරපු මේ ලොකු කැපකිරීම නිසා ඉස්සරහට හොඳක් වෙයිද නැත්නම් නරකක් වෙයිද? තව එක දෙයක්. ඔයාලට මතක ඇති ඇන්මන් ක්වොන්ටමීනියාගේදී අර ක්වොන්ටම් රල්ම් එකේ හිටපු කෑන්ට මොකද වුනේ කියලා. ගොඩක් අය හිතන්නේ එයා මැරුණා කියලා. හැබැයි ඇත්තටම එයා මැරුණේ නැහැ. එයාට උනේ මොකද්ද? එයා කොහෙටද ගියේ? අන්න ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඔයාලට ටෙම්පරල් ලූම් එක කියන්නේ මොකද්ද? ටයිම් ලයින් සහ යුනිවර්ස් අතර තියෙන වෙනස මොකද්ද? ඒ වගේම ලෝකෙ නිර්මාණය කරපු ට්‍රී ඔෆ් ලයිෆ් එකේ වැදගත්කම මොකද්ද කියලා හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මම මේ කිව්වේ ඔක්කොම මගේ අදහස් ඇඩ් කරලා තමයි. ඔයාලට මොනාරි අදහසක් තිබ්බොත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. මම වැරදියට හරි මොනාරි කියලා තිබ්බනම් මොනාරි මිස් වෙලා තිබ්බනම් අනිවාර්යෙන් පහල කමෙන්ට් එකෙන් මම දැනුවත් කරන්න. මේ වගේ තවත් මාවල් විස්තර දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. මම මයික් ටොක්ස්. හැමෝටම සුබ දවසක්.